අයිබෝන් ළමයි අපි මේ වීඩියෝ සීරීස් එකේදී කතා කරන්නේ 10 වසර 9 වෙනි පාඩමට අදාළ දත්ත සමුදාය කළමනාකරන පද්ධති මුදුකාංගයක් භාවිතා කරන්නේ කොහොමද කියලා. අපි දත්ත සමුදාය කළමනාකරන පද්ධති මුදුකාංග යොදා ගන්නවා අපේ දත්ත සමුදාය සැලසුම් කිරීමට අපිට අවශ්‍ය කරන විදිහට දත්ත සමුදාය නඩත්තු කර ගැනීමට. එතකොට මේ දත්ත සමුදාය කළමනාකරන පද්ධති මුදුකාංගවල ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. ඒවා අපි හඳුන්වනවා වගු, විමසුම්, ආකෘති සහ වාර්තා කියලා. අපි වගුවක් නිර්මාණය කරගන්නේ දත්ත තැන්පත් කර තබා ගැනීමට. ඩේටාබේස් එකේ එහෙම නැත්නම් දත්ත සමුදායේ දත්ත තැන්පත් කරලා තියාගන්න තමයි අපි වගුවක් භාවිතා කරන්නේ. අපි ආකෘති යොදා ගන්නවා වගු වලට දත්ත ඇතුළත් කිරීම සඳහා. විමසුම් භාවිතා කරන්නේ අපිට අවශ්‍ය කරන නිර්ණායකයක් යටතේ වගු වල තැන්පත් කරලා තියෙන දත්ත වෙන් කර ගැනීමට. වාර්තා ලෙස හඳුන්වන්නේ වගුවක තිබෙන දත්ත හෝ අපි විමසුමකින් වෙන් කරගත්ත දත්ත මුද්‍රණය කර ගැනීම. ඉතින් අපිට මේ පාඩමේදී Microsoft Office Access කියන මුදුකාංගය හරහා database එකක් නිර්මාණය කරලා ඒ database එකේ මේ table, form, query, report හදන්නේ කොහොමද කියලා කතා කරන්න තියෙන්නේ. දත්ත සමුදාය කළමනාකරන පද්ධති මුදුකාංග සඳහා උදාහරණ ගොඩක් තියෙනවා. Microsoft Access කියලා කියන්නේ මුදල් ගෙවා ලබා ගත යුතු යෙදුමක්. අපිට නොමිලේ භාවිතා කරන්න පුළුවන් විවෘත ප්‍රභව යෙදුමක් විදිහට base කියන යෙදුම හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි පරිගණකයට ස්ථාපනය නොකර අන්තර්ජාලය ඔස්සේ භාවිතා කරන්න පුළුවන් වලාකුළු යෙදුමක් විදිහට Google Cloud කියන යෙදුම හඳුන්වන්න පුළුවන්. ඉතින් අපිට අපේ පාඩමේදී කතා කරන්න තියෙන්නේ Access කියන මුදුකාංගය ඔස්සේ database එකක් නිර්මාණය කරන හැටි. හොඳයි. අපි බලමු කොහොමද Access කියන යෙදුම ආරම්භ කරන්න කියලා. Windows මෙහෙයුම් පද්ධතියක් සහිත පරිගණකයක අපි මුලින්ම Start බටන් එක උඩ ක්ලික් කරලා Start menu එක ලබා ගන්නවා. Start menu එකේ All කියන බටන් එකෙන් අපිට පුළුවන් මේ පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන සියලුම යෙදූ මුදුකාංග ලයිස්තුව බලන්න. ඉතින් මේ ලයිස්තුවේ පහළට ස්ක්‍රෝල් කරනකොට Microsoft Office කියන ෆෝල්ඩර් එක යටතේ Microsoft Access කියන යෙදුම අපිට තෝරා ගන්න පුළුවන්. අපි Access යෙදුම ආරම්භ කරගත්තට පස්සේ මුලින්ම කරන්නේ අපි හදන database එකට අදාළව නමක් සහ ඒ database එක save කරන location එක තෝරගන්න එක. ඉතින් මෙන්න මේ blank database කියන එක select කරලා මේ දකුණු පැත්තේ පහළ අපිට පුළුවන් අපේ database එකට නමක් දෙන්න. මම database එකේ නම විදිහට student database කියලා නම දෙනවා. ඒ වගේම තමයි location එක විදිහට මෙන්න මේ browse බටන් එක උඩ ක්ලික් කරලා මම desktop එකේ අලුතෙන් folder එකක් හදා ගන්නවා. ඒ folder එකේ නම විදිහටත් database එහෙම නැත්නම් db කියලා නම දෙනවා. ඉතින් මෙන්න මේ folder එක ඇතුළට තමයි අපි අපේ database එක save කරන්නේ. හොඳයි. මම දැන් මෙතනදී okay බටන් එක උඩ ක්ලික් කරලා නැවත දකුණු පැත්තේ පහළ මෙන්න මේ create කියන බටන් එක ක්ලික් කරනවා. හරි. ඉතින් එතකොට අපේ database එක මේ විදිහට අපේ folder එක ඇතුළට save වෙනවා.
ඩේටාබේස් එකක් නිර්මාණය කරගත්ත ගමන් අපිට මුලින්ම අපේ පළවෙනි වගුව ලබා දෙනවා. ඉතින් අපි වගු හදන හැටි වෙනම කතා කරන හින්දා මම මෙතනදී මේ හම්බෙන ටේබල් එක ක්ලෝස් කරලා දානවා. හරි. අපි බලමු ඊගාවට මේ ෆයිල් මෙනු එකේ තියෙන ඔප්ෂන් මොනවද කියලා. ඉතින් මේ ෆයිල් මෙනු එකේ අපිට ඔප්ෂන් කිහිපයක් තියෙයි. save database කියන එකෙන් අපිට database එක save කරන්න පුළුවන්. open කියන එකෙන් අපිට පුළුවන් කලින් හදාගත්ත database එකක් නැවත විවෘත කරන්න. close කියන එකෙන් අපිට පුළුවන් database එක close කරන්න. ඒ වගේම අපිට තවත් අලුතෙන් database එකක් හදන්න අවශ්‍ය නම් new යටතේ නැවත blank database තෝරලා පෙර පරිදිම අපිට database එක නිර්මාණය කරන්න පුළුවන්. exit කියන option එක හරහා අපිට පුළුවන් මේ access යෙදුමින් ඉවත් වෙන්න. හොඳයි, අපි ඊගාවට බලමු මේ access යෙදුමේ මේ කවුළුවේ තියෙන අතුරු මුහුණත ගැන, මේ interface එක ගැන. මුලින්ම අපිට උඩින්ම title bar එක බලා ගන්න පුළුවන්. title bar එකේ අපි විවෘත කරලා තියෙන යෙදුමේ මෘදුකාංගයේ නම සහ අපි මේ හදන ගොනුවේ නම පෙන්නනවා. title bar එක දකුණු පැත්තේ අපිට minimize, maximize, close කියන buttons බලා ගන්න පුළුවන්. title bar එක වම් පැත්තේ තියෙනවා quick access tool bar එක. එහෙම නැත්නම් ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරුව. ඉතින් මේ කොටසේ save, undo, redo කියන tools බලා ගන්න පුළුවන්. title bar එකට පහළ තියෙන්නේ මේ තියෙන ribbon එක. මේ ribbon එක කොටස් වලට බෙදලා තියෙයි. අපි එතකොට ඒ එක් කොටසක් හඳුන්වන්නේ tab එකක් කියලා. ඉතින් මම දැන් මේ ඉන්නේ home tab එකේ, create tab එක, external data tab එක, database tools tab එක. ඔය විදිහට ප්‍රධාන tabs 4ක් අපිට බලා ගන්න පුළුවන්. ribbon එකෙන් පහළට ආපුවාම මේ වම් පැත්තේ කොටසට අපි කියන්නේ object navigation pane එක කියලා. ඉතින් මේ කොටසේදී අපි මේ database එකේ හදන සියලුම වගු, විමසුම්, ආකෘති, වාර්තා ඒ හැම එකක්ම පිළිවෙලට බලා ගන්න පුළුවන් ඒ ඉස්සරහට. අපි මේ වම් පැත්තේ හදාගන්න වගුවක් සිලෙක්ට් කරපුවාම ඒක විවෘත වෙන්නේ මේ දකුණු පැත්තේ. මේකට කියනවා object display area එක කියලා. පහළම අපිට ස්ටේටස් බාර් එක බලා ගන්න පුළුවන්. මේවා තමයි මේ access කියන යෙදුමේ තියෙන අතුරු මුහුණතේ ප්‍රධාන කොටස් වෙන්නේ.